බක්පුර පසළොස්වක පෝය දිනයේ වැදගත්කම. සිදුහත් කුමරු සතර පෙර නිමිති වලින් පළමු පෙර නිමිත්ත වන මහල්ලකු දැකීම සිදුවිය. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වී 5 වන වර්ෂයේදී දෙවන වරට ශ්‍රී ලංකාද්වීපයට වැඩම කිරීම. මාමා සහ බෑණනුවන් වන චූලෝදර හා මහෝදර යන නා රජුන් අතර මැණික් පුටුවක් සඳහා ඇතිවන්නට ගිය ගැටුම සමථයකට පත් කිරීම සඳහා ඒ අනුව බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කර ඇත. නාගදීපයට වැඩම කරන ලද බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කර ඔවුන් සමගි කර ඇත. බුදුන් වහන්සේ දහම් දෙසූ ස්ථානයේ මැණික් පුටුව මිහිදන් කර නාගදීප චෛත්‍ය ඉදි කර ඇත. තවද මණියක්ඛිත නා රජු විසින් කැලණියට වැඩම කරන ලෙසට බුදුන් වහන්සේට ආරාධනා කිරීම සිදු කරන ලදී. තෙරුවන් සරණයි.